පහන් කූඩුවක් කියපුවාම ඊටාම බාහිර දූර කටයුත්තක්. ඒකේ තියෙනවා එක එක කොටස්. එකක් තමයි කූඩුව නිර්මාණය කරන එක. අනිත් එක තමයි මේ කැරකෙන ආකාරය සහ ඒ සැලසුම් කිරීම. ඒකේ විශාලම කොටසක් තියෙන්නේ විදුලි ආලෝක රටා නිර්මාණය කිරීම. ඒ තමයි ඊටාම බාහිර දූර කටයුත්ත. සක්වල පහන් කූඩුවේ තියෙන විශේෂත්වය තමයි ආවට ගියාට මෙහි විදුලි පහන් දැල්වන්න හරි නොහැකියාවක් තිබුණා. ඒකට හේතුව ගලාගෙන යන කතාවක් තියෙනවා. ඒ කතාවට ගැලපෙන ආකාරයට තමයි විදුලි පහන් නිර්මාණය කරන්න සිද්ධ වුණේ. මේ ඉන්න විදුලි ශිල්පීන් විශාල ප්‍රමාණයක් මේකට දායකත්වය දක්වනවා. මේ තියෙන ප්‍රධානත්වය තමයි මේ විදුලි ශිල්පීන් මේ වගේ පහන් කූඩුවක ආලෝකය සපයන්නේ පළමු වරට. ඒක තමයි තියෙන විශේෂත්වය. නමුත් පළමු වරට මේ කරාද ඉතාම සාර්ථකව අවසාන අධීර වෙනකොට මේකේ වැඩ කටයුතු නිම කරන්නට මේ ශිල්පීන් සියලු දෙනාටම හැකියාව ලැබුණා. විශේෂයෙන්ම මේ මූලිකත්වයේගෙන කටයුතු කරපු අය අතර චානක මහත්මයා, ඒ වගේම සදීක්ෂණ වේරුගුඩමුල්ල ප්‍රදේශයේ ඉන්න ලහිරු යටියන සිට පැමිණ මේ සඳහා විශාල සහයෝගයක් දක්වනවා. මතීෂ තරිඳු යකාටුව ප්‍රදේශයේ සිට ඇවිල්ලා විශාල සහයෝගයක් දක්වනවා. ධනුෂ්ක දිනේෂ් වෙලේගෙදර ප්‍රදේශයේ ඉඳලා සහයෝගයක් දක්වනවා. කල්ප මලිත් ඉසුරු ඇතුළු පිරිස වේයන්ගොඩ මාලිගාතැන්න පහන් කූඩුවේ වැඩ කටයුතු කරපු අය මේ අයට නිරන්තරයෙන් ඒ අය නිවැරදි මාර්ගයකට එන්න ඔවුන්ගෙන් සහයෝගය ලැබෙනවා. ඒ වගේම නීල් දීප්ති වෙලේගෙදර ප්‍රදේශයේ ඉඳලා මේ විදුලි කාර්මික ශිල්පීන්ට සහයෝගය දක්වනවා. මාත් එක්ක දැන් මේ මොහොතේ චානක ඉන්නවා රැඳිලා ඒ බැටාලියන් එකත් එක්ක මේ ඉන්නේ සියලු දෙනා. මේ අයගේ ඥානය එහෙම නැත්නම් විදුලි ශිල්පීය දැනුම භාවිතා කරලා තමයි මේ සක්වල පහන් කූඩුවේ අර දිගහැරෙන කතාව නිවැරදිව පෙළගස්සන්නට පුළුවන් වුණේ. දිවා රෑ නොබලා මං හිතන්නේ මාස 3කට අධික කාලයක් මේ සඳහා ඔවුන්ගේ ශ්‍රමදායකත්වය දෙනවා. සමහර දවස්වලට කන්න නැහැ. සමහර දවස්වල උඩට නැග්ගාම බයින්නේ හවස් වෙලා. ගෙවල් වලට යන්න විදියක් නැහැ. චානක මහත්මයා මට කියන්නකෝ ඔබලාට මේ කටයුතු කරද්දී මේ ඉන්න ඔයාගේ බැටාලියන් එකත් අඳුරලා දෙන්න. මෙන්න මෙයා අවුලා මෙයා අවුලා කියලා මට වැඩි ඔබ දන්නවා. ආපු දුෂ්කරතා කියලා අපි චුට්ටක් ඒ ගැන කතා කරමු. ඇත්තටම මේක මම ඉස්සෙල්ලාම මෙතන මාව සම්බන්ධ කළේ මේ අපේ සදීෂණ. ඒ කියන්නේ මේකේ වයරින් සම්බන්ධව ඊට පස්සේ කතා කරද්දී ඇවිල්ලා පොඩ්ඩක් බැලුවා. බලද්දී ජාතක කතාවක යන වෙනම දෙයක්. ඉතින් අපි ඊට පස්සේ ලොකු ප්ලෑන් එකක් ගැහුවා. ටෙස්ටිං ගොඩක් කළා. ඒ ජාතක කතාවල කොහොමද මේ ලයිට් රටා හදාගන්නේ කියලා. ඉතින් ඒක මට වැඩි හොඳට සදීක්ෂණ කියයි සම්බන්ධව. සදීක්ෂණ තමයි මම හිතන්නේ මේක මුලට අරගෙන වැඩේ හරි අපි කරපුයි කියලා සුරංගත් එක්ක මේ වැඩේට බහින එක්කෙනා. මට කියන්නකෝ ඔයාට මොන වගේ ගැටලුද මේකෙදි මතුනේ මේ එච්චර බැටාලියන් එකක් මේ වගේ දක්ෂයෝ ටිකක් එකතු කරගන්න ඔයාට පුළුවන් උනේ කොහොමද? අපිට ඇත්තට මේක වැඩේ පටන් ගන්නකොට සෑහෙන ගැටලු ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ කියන්නේ ඒක කියන තරම් නුසුසුසු දේවල් සිද්ධ වෙලා තියෙන එක ඇත්තම ලොකු පිරිසක් අපි ගැන අවිශ්වාස කරපුව මට්ටමක් තිබ්බා. මොකද මෙවැනි බාර දූර වැඩක් කරනකොට මොකද අපිට කරන්න පුළුවන් ද බැයිද කියලා ඒ වගේ ලොකු දේවල් ඇවිල්ලා තිබුණා. ඒ කියන්නේ අපිත් මීට පෙර තොරන් නිර්මාණ 4ක් විතර කරලා තියෙනවා. චානක යාළු එතකොට මම එතකොට ප්‍රභාත් ඒ වගේ ලොකු කණ්ඩායමක් ඉන්නවා. මේ වගේ දැවැන්ත පහන් කූඩුවකට පළවෙනි වතාවට තමයි අපි දායකත්වය දුන්නේ. මෙතන අපි විශේෂයෙන් කියන්න ඕන ගොඩක් තොරන් කලාව තමයි අපි මේ පහන් කූඩුව තුලින් ඉස්සරහට දෙන්න බැලුවේ. මොකද ඇසරකොට කලාව ක්‍රමක්‍රමයෙන් ලංකාවෙන් අඩු වෙන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සුරංගය ආරාධනාවෙන් තමයි මාත් මේ ස්ථානට පැමුණුනේ. ඊට පස්සේ චානකටත් ආරාධනා කරා. ඊට පස්සේ එතකොට යටියන ලහිරු මල්ලිත් ලොකු සහයෝගයක් දෙන්න. මොකද මටත් රෝගාතුර තත්ත්වයක් හේතු වෙන පලංචි නගින එක සම්පූර්ණයෙන්ම නතර කරන්න වුණා. ඒ වෙලාවේ චානකටයි ලහිරුටයි තමයි මම ආරාධනා කරේ සම්පූර්ණ වක්කීම ගන්න වෙනවා ඔය දෙන්නට. මට උඩට නගින්න අවස්ථාවක් නැහැ කියලා. ඒ හැටියට යාළුවා වක්කීම කරට අරගෙන අද දැන් සාර්ථකව අපි දවස් 21ක් මේ පහන් මේ කූඩුව දර්ශනය කරලා අද අවසන් දවස. ඒ වගේම තමයි අපිට මේ සියලු කටයුතු වලට විශේෂ අනුපමේය සේවයක් දක්වා නිල් අයියා සහ දීප්ත අයියා. ඒ කියන්නේ මේ සියලුම විදුලි බල්බ අපි කොළඹින් ගෙනල්ලා මේ අදාළ සයිස් වලට වයර් අපි කෑලි කපාගෙන ඒ සියලුම වයර් ලයිට් වල වයර් පාහලා දීලා මේ අපිට මේ පොසොන් පොයේ දවසට මේ වැඩේ කරගන්න ලොකුම ශක්තියක් උනේ
දීත්‍ය නිල් අයියයි. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. එතකොට තමයි මේක විශේෂයෙන් අපි දැන් අපායක් නිර්මාණය කරලා තියෙනවා. ඒ අපායෙත් ඒ සියලුම යාන්ත්‍රික කටයුතු කරලා තියෙන්නේ ඒ දෙන්න තමයි. ඉතින් ඒ වගේ ලොකු සංගීත දක්ෂතා තියෙන ලොකු පිරිසක් අපි එකතු වුණා මේ වැඩේ අවසාන සාර්ථකත්වයේ කරා අරගෙන යන්න. ඒ ගැන තමයි දැන් විශේෂයෙන් කියන්න තියෙන්නේ. ලොකු පිරිසක් අපට සෑහෙන ලොකු පිරිසක් අපිට සහායක වෙන අන්තිමට මේ කටයුතු මේ පොසොන් පොය වෙනුවෙන් කරගන්න ලොකු ශක්තියක් වුණා. ඔව් සදීක්ෂණ මට චුට්ටක් කියන්නකෝ ඔබලා මේ සඳහා විදුලි බුබුලු කොච්චර විතර භාවිතා කරලා තියෙනවද? 4,80,000ක් වගේ විදුලි බල්බ ප්‍රමාණයක් අපි මේ යොදාගෙන තියෙනවා මේ නිර්මාණයට. ඔන්න හිතන්නකෝ හිතවතුනි 4,80,000කට වයර් ඇදලා ඒ සියලුම දේවල් කරන්නේ මේ බැටාලියන් එක. මෙතුමාට මේ අය ගොඩාක් සහයෝගය දක්වනවා කියලා. මට කියන්නකෝ දරුවෝ ඔයා කවුද මොකද්ද මේකට කරේ කියලා චොටි විස්තරයක් කියන්නකෝ. මම සඳරු රුක්ෂාන් මම ආවේ මේ කමරගොඩ හන්දියේ මේ හදේ අපිත් මේ එක වැඩවලට උදව් කරා විදුලි අංශ සමහර ඒවාලට මට වඩා මගේ මල්ලිත් හොඳටම මේ වැඩවල සහාය මානසිකයක් දක්වුවා මේ අපි මේක අත්තර අපි මේක සම්බන්ධනේ මිනෝග යවෝඩ ප්‍රාදේශීය යවෝඩ සමාජ සම්මේලනේ අපේ ඒකේ ලේකම්තුමියගේ අවතර තමයි අපිට මේ කතා කරේ එයාගේ ඒකෙන් සම්බන්ධ වෙලා අපි ඊට පස්සේ මේකේ වයරින් වැඩ කටයුතු කරේ මගේ ඉන්නව සමසංවිධායක මඩුවන්ත කියලා. එයාගේ යාළුවෙක් තමයි ලහිරු කියන්නේ. ඒ මාර්ගෙන් තමයි අපි මේක අත්තට සම්බන්ධ වුනේ. මගේ මල්ලිත් ඒක ඊට පස්සේ එයාත් උනන්දුවක් දක්වුවා මේ වගේ වැඩවලට ඒකත් කියන්න ඕනේ. හරි. බොහොම ස්තුතියි. මල්ලි ගැන අයියා හොඳ සාතිකයක් දෙනවා. ඒ කියන්නේ මල්ලි ගැන හොඳ විශ්වාසයක් තියෙනවා. මල්ලි මට කියන්නකෝ ඔයා මොන වගේ දේවල්ද මේ පහන් කුඩුවේ මේ විදුලි රටා නිර්මාණය කරනකොට ඔයාට මොන වගේ සහයෝගයක්ද දක්වන්න ලැබුණේ? මගේ නම ඉසුරු මට මේකේ මට තිබ්බ ආසාවල තමයි මේකට සම්බන්ධ වුණේ අයියා යාළුවෙක් කරා තමා. ඊට පස්සේ අයියා යාළුවා ලයිව් අයියත් එක්ක සම්බන්ධ වෙලා මේකේ සමහර වයර් මුන්න වැඩ කරා. ඊට පස්සේ ටික කාලයක් කරන් යද්දී ලහිරෝ යන නැතත් මම ඇවිල්ලා නිකන් මට තිබ්බ ආසාවට වයරින් කරා. ඊට පස්සේ චානකය පොඩි වැඩේට දෙයිලා. එහෙම තමයි මේක වයරින් වලට සම්බන්ධ වුනේ. හරි බොහොම ස්තුතියි ඔබතුමාට. මම හිතන්නේ මේක හිතවතුනි අපි මේ කතා කරනවා වගේ ඉතා ලේසි පාසු වැඩක් නෙමෙයි. එක වෑර් එකක් එහාට ඉස්මිස් වුණොත් ඔක්කොම වැඩ කටයුතු හබක්. එහෙම තියද්දි බොහොම අවධානයෙන් මේ වැඩේ කරන්නේ. මට කියන්නකෝ ඔබතුමාගේ දායකත්වයේ මොන ඉස්සෙල්ලා ඔබතුමාගේ නම මට කියන්න. ඊට පස්සේ මොන වගේ දායකත්වයක්ද ඔබතුමාගෙන් ලැබුණේ කියලා මට චුට්ටක් විස්තර කරන්නකෝ. මම දීප්ති රස්මන් වෙලේ ගෙදර මේ අපේ අයියයි දෙන්න තමයි බල්බ් වලට වයර් පාස්සන සීරම් වැඩ කටයුතු කරේ. අර අපායේ ඒ යාන්ත්‍ර පිළිබඳ සේවමත් කරේ මායි අයියයි. අපි ඒ ටික කරගෙන ගියා. හරි. ඔබතුමාට බොහොම ස්තුතියි. මේ ඉන්නේ මම හිතන්නේ අයියා වෙන්නේ නැති. අයියා මම හිතන්නේ හොඳ වැඩෙක් නැත්තම් මේ වගේ මල්ලි කෙනෙක් හදන්න බෑනේ. එතකොට අයියා මට කියන්නකෝ ඔයාලා මේ සුරංගට විශාල සහයෝගයක් දැක්වුවානේ. ඒක දිවා රාය කාල වේලා නැතුව උදේ හවස පැමිණිලා මේ වැඩේට සහයෝගය දක්වා දැනුත් අවසන් වෙනකන් මේක අර බහිරවය වගේ මේක දිහා බලාගෙන ඉන්නවා. අමාරු වැඩක්. එතකොට මේක චුට්ටක් එහෙම වුණොත් ඒ දස සංඛ්‍යාත බලන්න එන්න බැතිමතුන්ගේ හිත චුට්ටක් හරි පළදුනොත් ඒක හරි ගැටලුවක්. මට කියන්නකෝ මේ වැඩේ කරද්දි ඔයාලට මොන වගේ ගැටලුද ආවේ මේ වැඩේ කරගන්න? අපිට ඉතින් මම නීල් මේ අපිට ඉතින් සුරංගමල්ලි ඇවිල්ලා කිව්වහම මේ වගේ දෙයක් තියෙනවා අපිට උදව් කරන්න කියලා අපි ඉතින් සදීක්ෂණත් අපිට කතා කරා. අපි ඉතින් ගොඩක් ඒකට උදව් වුණා. පොඩි ඉතින් අඩුපාඩුත් ආවා අපිට මේ වයර් පාස්සන ඒ වලදී එහෙම පොඩි එතන ඉතින් හරියටම කරගන්නත් ඕන දෙයක් නේ ඒක. ඒකයි ඔය අපායේ වැඩ කටයුතු තමයි අපි දැන් කරේ. ඒ වලදී පොඩි ප්‍රශ්න ආවා. ඒ කියන්නේ මේ හිර වෙන්න ප්‍රශ්න ඒ වගේ ලොකු ප්‍රශ්න ආවා. ඒවත් ඉතින් ඔක්කොම කොහොම හරි මේවා කරගෙන අපි ඉතින් කොහොම හරි මේ කූඩුව නිර්මාණය කරා ඉතින්. ඔව්. මට කියන්න තියෙන එකම දෙයයි මේ සියලු දෙනාටම මොන ප්‍රශ්නාවක් ඒ ප්‍රශ්න ඔක්කොම සියල්ල ජයගෙන තියෙනවා. මෙනු අපි මේ කට්ටියම කූඩුව පිටිපස්සේ තියලා විදුලි රටා තියෙන ඔක්කොම ටික දාන්න ලස්සන විදුලි රටාත් එක්ක ඡායාරූපයකට පෙනී සිටින්නයි ලෑස්තිය. එන්න ඔක්කොම මෙතනින් පිටිපස්සෙන් ඉන්න කූඩුවට මේ පැත්ත අරවලා මෙනු ලස්සනට හදාගන්න. ආදරණීය බැතිමතුනි මේ සැබවින්ම මේ පහන් කූඩුවේ එක කොටස් වලට තමයි මේ කටයුතු සිදු වුණේ. මෙයාලා බැටාලියන් එකක් කියන්නේ කණ්ඩායමක්. ඒ කණ්ඩායම් වලිනුත් කොටස් වශයෙන් කණ්ඩායම් තිබුණා. වෙල්ඩින් කරන අය, වයරින් කරන අය, ඒ වගේම කොළ අලවන අය,
ඊළඟට තේපැන් සංග්‍රහයක් ලබා දෙන අය ඒ වගේ දැවැන්ත කණ්ඩායමක් එක්ක තමයි මේ වැඩේ කරන්නේ. වයරින් වැඩ කිරීමේදී මූලිකත්වයගෙන කටයුතු කළේ සදීක්ෂණ තමයි මේකේ මුල් විදියට සුරංග සමග සම්බන්ධ වන්නේ. ඊට පස්සේ ඔහු සම්බන්ධ කරගන්නවා චානක, ඊට පස්සේ ලහිරු යටියන ප්‍රදේශයේ ඉඳලා මේ ඇවිත් ඇවිල්ලා සහයෝගය ලබා දෙනවා. ඊළඟට මතීස තරිඳු යකාටුවේ සිට ඇවිල්ලා මේ වයරින් කණ්ඩායමට එකතු වෙනවා. ඊළඟට වෙලේගෙදර ඉඳලා ආපු ධනුෂ්ක දිනේෂ් කියන අය මේ සඳහා එකතු වෙනවා. ඊළඟට වේයන්ගොඩ මාලිගා තැන්නේ පහන් කූඩුවේ කල්ප මලිත් ඉසුරු ඇතුළු පිරිස ඇවිල්ලා මේ අයට සහයෝගය ලබා දෙනවා. ඊළඟට නීල් දීප්ති වෙලේගෙදර ඉඳලා ඇවිල්ලා මේ අයට සහයෝගය දක්වනවා. මම ඔබට සඳහන් කර පරිදි මෙහි විශේෂත්වය වන්නේ මේ ශිල්පීන් සියලු දෙනා පහන් කූඩු වලට දක්ෂතා තියෙන ශිල්පීන් නෙමෙයි. ඔවුන් විදුලිය ගැන යමක් දන්නවා විනා පහන් කූඩු කලාව පිළිබඳව අවබෝධයකින් නෙමෙයි මේ වැඩ කළේ. හැබැයි ඒ සියලු දෙනාටම ජයග්‍රහණය කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ මොහොත වෙන විට තමන්ගේ දක්ෂතාවය. අපිට උවමනාව තිබුණේ ඒ සියලු දෙනා ඔබට පෙන්වන්න මේ දක්ෂයෝ හැංගිලා ඉන්න දක්ෂයෝ එළියට ගන්න, එළියට අරගෙන මෙන්න මේ කූඩුවේ මේ හැංගිලා හිටපු තරු ටික කියලා පෙන්වන්නටයි අපිට උවමනාව වුණේ. අපි ඒක නිසා ඔබ සියලු දෙනාගෙන් දැන් සමුගන්නවා. බොහොම ස්තුතියි. ඒ වගේ තමයි විශේෂ කාරණාව තමයි අපි දැන් මේ දකින මේ රෙජිපෝම් මේ පොඩි පැටව් 130කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒ පැටව් සම්පූර්ණයෙන්ම හැදුවේ දිනේෂ් කියලා ඒත් අපිට ලොකු සහයෝගයක් දක්වපු අයියා කෙනෙක්. සුරංග අයියාගේ අධිරාජ මිත්‍රයෙක්. එයා ඇතුළු තව පොඩි මල්ලිලා කීප දෙනෙක් උදව් කරා ගොඩක්. එයාලා තමයි මේ රෙජිපෝම් පැටව් ඔක්කොම කම්ප්ලීට් කරේ සම්පූර්ණයෙන්ම. ඒ වගේ තමයි මේ අපිට වයරින් වැඩවලට තව ගොඩක් උදව් කරපු අයියා කෙනෙක් ඉන්නවා අසංක කියලා. එයාත් ලොකු සහයෝගයක් දක්වපු අපිට මේ වැඩේ ඉස්සරහට කරගෙන යනකොට එයාවත් මේ වෙලාව මතක් කරන්න ඕන අනිවාර්යයෙන්ම.